The News Line ජීවිතයට මඟ කියන ඇසිදිසි මෙහෙවර. මෙන්න දැන් වාර්තා වෙන අලුත්ම නිවුස් එක ගාසා තීරයට ලබා දෙන විදුලිය අත්හිටුවීම සඳහා ඊශ්‍රායලය තීරණය කරලා තිබෙනවා. ජෙරුසලම් පෝස්ට් එකේ පළවෙනි ප්‍රවෘත්තියක් අපි පුටා ගන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ලබා දෙන විදුලිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර දැමීමට එහෙමත් නැත්නම් කපා හැරීමට තීරණය කළ බව ඊශ්‍රායලයේ බලශක්තිය අමාත්‍යවරයා වන එලි කොහෙන් විසින් ඉරිදා තීරණය කරලා තිබෙනවා. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අමාත්‍යවරයා දන්වා තිබෙන්නේ අපගේ ප්‍රාණපකරුවන් නැවත නිවසට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා අප සතුව ඇති සෑම මෙවලමක්ම අපි ක්‍රියාත්මක කරන බවයි. ඒ වගේම තමයි යුද්ධයෙන් පසුව හමාස් ත්‍රස්තවාදීන් තවදුරටත් ගාසා තීරයේ නොමැති බව සහතික කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවටත් ඔහු සාතික වෙලා තිබෙනවා. සිකුරාදා වන විට වෝල් ස්ට්‍රීට් ජර්නලිය වාර්තා කරලා තිබුණේ ඊශ්‍රායලය විසින් හමාස් ත්‍රස්තවාදීන්ට බලපෑම් කිරීම සඳහා එල්ල කරන තම පීඩනය පියවරෙන් පියවර ගැඹුරට ගෙන යමින් සිටින බවයි. හමාස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා ඇමරිකාවේ යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ඇතුළු වෙන භාණ්ඩ හා සැපයුම් අවහිර කරනු ලැබුවා. එම පීඩනයේම දිඟුවක් ලෙස එහි දෙවෙනි පියවර හැටියට දැන් බලශක්ති අමාත්‍යවරයා විසින් ගාසා තීරයට විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අද අත්සන් තබා තිබෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී ජලය ලබා දීම සම්බන්ධයෙන් යම් සීමා කිරීම් පනවා තිබුණත් සමහර විට ඉදිරියේදී මේ සම්බන්ධයෙන් උනත් දැඩි තීන්දුවකට එළඹෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී මතක් කරගත යුතු දෙයක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කෝෆ්ගේ යෝජනාවත් හමාස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක ප්‍රාණපකරුවන් බේරා ගැනීම සඳහා ඊශ්‍රායලය ගන්න ඕනෑම තීරණයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදය පූර්ණ සහයෝගය දක්වන බවට කර ඇති ප්‍රකාශය. මේ ආකාරයෙන් සියලු ආර්ථික හා යටිතල පහසුකම් වෙත කෙරෙන පීඩනය අසාර්ථක වූහොත් ඊශ්‍රායලය විසින් ඊළඟ අදියර හැටියට හමාස් නායකත්වයට සහ එහි හමුදා ස්ථානවලට එරෙහිව ඉලක්කගත ගුවන් ප්‍රහාර සිදු කිරීම සහ විශේෂ හමුදා මෙහෙයුම් දියත් කිරීම දක්වාම එම පීඩනය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක විශ්ලේෂකයින් විසින් වෝල් ස්ට්‍රීට් ජර්නලිය වෙත පවසා තිබුණා. ඒ වගේම තමයි ඊළඟට ඇතිවෙන්න පුළුවන් තවත් කනගාටුදායක දෙයක් වෙන්නේ සටන් විරාමය අතරතුර නැවත වාරයක් උතුරු ගාසා තීරයට ආපසු පැමිණි පලස්තීනුවන්ට නැවතවතාවක් ඉවත් වීමට බල කිරීම සඳහා බොහෝ දුරට ඉඩ තිබීමයි. කෙසේ නමුත් ගාසා තීරයට විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අරගෙන තිබෙන පියවර ගැන හිටපු අමාත්‍ය බෙන් ගිවර් විසින් ආందోලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරලත් තිබෙනවා. ඔහු කියලා තිබුණේ මේ වෙනකොටත් ඉන්ධන ලීටර් මිලියන ගාණක් ගාසා තීරයට නිදහස් කරලා තිබෙන බවත්, ඒ වගේම දසදහස් සංඛ්‍යාත ප්‍රමාණයක් විදුලි ජනක යන්ත්‍ර ජෙනරේටර්ස් ගාසා තීරයට නිදහස් කරලා තිබෙන බවත්, මේ වෙනකොට ප්‍රධාන විදුලි සැපයීම උස්සේ ක්‍රියාත්මක වෙන්නේ අපජලය පිරිපහදු කරන මධ්‍යස්ථානයක් පමණක් බැවින් විදුලි සමාගමට විදුලිය විසන්ධි කිරීම සඳහා ඉතිරිව ඇත්තේ එම පිරිපහදු මධ්‍යස්ථානය පමණක් බවයි. කෙසේ නමුත් ප්‍රමාද වෙලා හරි මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් ඔහු තමන්ගේ සතුට ප්‍රකාශ කරලා තිබෙනවා. කෙසේ නමුත් අපි තේරුම් ගන්නවා මෙවැනි තීරණ හරහා දුක් විඳින පීඩාවට පත්වෙන අහිංසක මිනිස්සු පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ කොහොම වුණත් මුළු ලෝකෙම ලැබෙන ආධාර උපකාර වලින් යැපෙමින් ඊශ්‍රායලෙන් ජලය, විදුලිය, ඉන්ධන සහ තවත් බොහෝ උදව් උපකාර ලබන අතරේ හමාස් ත්‍රස්තවාදීන් විසින් ලෝකයටම ත්‍රස්තවාදය පැතිරවීම නතර කිරීම සඳහා කාලය ඇවිල්ලා තිබෙනවා කියන එක නම් හැම කෙනෙක් විසින්ම පිළිගන්න යථාර්ථයක්. Subscribe us for more details.